වතුරුගිරිය නගරයෙන් මිලේනියම් සිටි එකට ආසන්නව බ්‍රෑන්ඩ් නිව් හවුස් එකක් බලමුද? අඩවිසි පිවිසුම් මාර්ගයකට මුහුණලා තියෙන මේ නිවසට ඇතුල් වෙන්න මේ පස්සෙන් රෝල් ඩෝ එක වගේම අනිත් සයිඩ් එකෙන් විකට් ගේට් එක ලබා දීලා තියෙනවා. මේ නිවසේ වැඩි විස්තර කතා කරන්න අපි ඇතුළට ගිහින් බලමු. කාපොච් ඒරියා එක මේ පැත්තෙන් පිහිටලා තියෙනවා වගේම වීකල්ස් 3කට පාකින් ස්පේස් තියෙනවා. ලස්සන බොක්ස් ඩිසයින් එකක විදිලා තියෙන මේ නිවසේ පර්චස් 7ක් වගේම වර්ග අඩි 3000කට ආසන්න වෙනවා. ඉතින් මේ නිවසට බෙඩ්රූම්ස් 4ක් වගේම වොෂ්රූම් 3ක් තියෙනවා. අපි ඇතුළට ගිහිල්ලා බලමු ඇතුළත කොහොමද ආරංචිලා තියෙන්නේ කියලා. ඉතින් මේන් ඩෝ එකෙන් ඇතුළට ආවට පස්සේ හොඳ ස්පේස් එකක් එක්ක මේ ලිවිං ඒරියා එක arrange වෙලා තියෙනවා. ඉතින් ලිවිං ඒරියා එකත් එක්කම ෆස්ට් බෙඩ්රූම් එක මේ සයිඩ් එකෙන් තමයි නිර්මාණය වෙන්නේ. ඉතින් ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකට අදාළ සෙකන්ඩ් බෙඩ්රූම් එක මෙන්න මේ සයිඩ් එකෙන් තමයි නිර්මාණය වෙන්නේ. AC ඔප්ෂන්ස් සමගම CCTV මොනිටර් එක මේ රූම් එකට ලබා දෙනවා. ඉතින් ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකට අදාළ වොෂ්රූම් එක තමයි මේ තියෙන්නේ. හොඳම තත්ත්වයේ බාත්වයක් සහ පාත් ෆිටින්ග්ස් මේ කොමන් වොෂ්රූම් එකට ලබා දීලා තියෙනවා. ඕපන් ඩයිනින් ඒරියා එකක් වගේම සෙපරේට් කිචන් එකක් තමයි අපිට මේ නිවස බලා ගන්න තියෙන්නේ. ඒක දැවේ නිර්මාණය වෙච්ච මේ පැන්ට්‍රි කබඩ් සෙට් එකත් සමග කිචන් එක මේ විදිහට arrange වෙලා තියෙනවා. ඉතින් මේ කිචන් එකේ ග්‍රැනයිට් පැන්ට්‍රි টොප් එක සහ කොබර්නර් කුකර් එක, කුකර් හොබ් එක සහ සිංක් ඒරියා එක සයිඩ් එකෙන් බලා ගන්න පුළුවන්. වුඩන් ඩිසයින් එකෙන් තමයි මේ ෆස්ට් ෆ්ලෝර් එකට යන්න තියෙන ස්ලෑබ් එක නිර්මාණය වෙන්නේ. ෆස්ට් ෆ්ලෝර් එකේ ලිවිං ඒරියා එක මේ විදිහට අලංකාරව නිර්මාණය කරලා තියෙනවා වගේම හොඳ ස්පේස් එකක් ලබා දීලා තියෙනවා. ෆස්ට් ෆ්ලෝර් එකේ ෆස්ට් බෙඩ්රූම් එක මේ සයිඩ් එකෙන් තමයි නිර්මාණය වෙන්නේ. ෆස්ට් ෆ්ලෝර් එකේ තමයි මේ නිවසේ මාස්ටර් බෙඩ්රූම් එක arrange වෙන්නේ. හොඳ ඉඩක් ලබා දීලා තියෙනවා වගේම කොමන් බැල්කනි ඒරියා එකේ මේ සයිඩ් එකෙන් ඇටච් බාත්රූම් එක මේ සයිඩ් එකෙන් බලා ගන්න පුළුවන්. ෆස්ට් ෆ්ලෝර් එකේ කොමන් බාත්රූම් එක මේ සයිඩ් එකෙන් තමයි නිර්මාණය වෙන්නේ. ෆස්ට් ෆ්ලෝර් එකේ ලිවිං ඒරියා එකට අදාළව ලස්සන බැල්කනි ඒරියා එකක් මේ සයිඩ් එකෙන් අපිට බලා ගන්න පුළුවන්. මේ නිවසේ රූෆ්ටොප් ඒරියා එකේ තමයි මම දැන් මේ ඉන්නේ. ඉතින් හොඳ view එකක් වගේම water tank ඒරියා එක අර සයිඩ් එකෙන් බලා ගන්න පුළුවන්. මිලියන 36ක් වන මේ සුපිරි නිවස හෙට දවසේ ඔයා කරගන්න කැමතිද? මිල ගණන් සාකච්ඡා කිරීමට හෝ වැඩි විස්තර දැනගන්න දැන්ම පහත අංකයට කෝල් එකක් දෙන්න.